හායි සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ ලොග් එකට. ඉතින් මං අද යන්නේ ඩුබායි වල තියෙන සුපිරිම අඩුම අඩු මුදලකින් අපිට ට්‍රැවල් කරන්න පුළුවන් තැනකට. ඒ තමයි ඩුබායි ක්‍රීක් කාබර් එක. එන්න යමු මාත් එක්ක. අපි මුලින්ම ගියේ ග්‍රීන් ලයින් එකෙන් ක්‍රීක් කාබර් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා අපි ඕම ඇවිදගෙන ගියා. අපි යන දවසේ නම් පැත්තේ මොනවා හරි අදනවා. නමුත් එතන ඉඳලම තියෙන අමුතුම චිල් ෆීලින් එකක්. ඔන්න ඩිරම් දෙකක් දීලා අපි ටිකට් එක ගත්තා. ඔන්න දැන් පුංචි බෝට්ටුවකින් තමයි අපි රයිඩ් කරන්නේ. අපි හැමෝම 6 දෙනෙක් විතර ගියා. ඉතින් මේ බෝට්ටුවේ යනකොට මේ තියෙන සුන්දරත්වය විඳ ගන්න ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඕෆ් එකට හැවිල්ලා බලන්න. ඉතින් මේකත් මේ RT එකෙන් තමයි මම හිතන්නේ මේ බෝට්ටුවත් කරන්නේ බෝට්ටු සේවාවත්. ඉතින් මේ අවට යනකොට ඩුබායි සිටි එක view වෙච්ච විදිය තමයි මේ ඔයාලට පේන්නේ. මම ඉඳගත්තේ නම් ඉස්සරහම ෂීට් එක. මොකද මට වීඩියෝ එක කරගන්න ලේසි වෙන විදියට. ඉතින් ඔය තියෙනවා බෝට්ටුවේ අවට. ඒ වගේම මේ බෝට්ටුවේ ඇතුළත. ඔය තියෙන ඉතින් අපි ඉඳගෙන ඔම්ම යනවා. එළියට ආවා. එළියට ඇවිල්ලා ඔයාලට ඔය පේන්නේ බෝට්ටු නවත්තලා තියෙන තැනක්. ඔය පුංචි පුංචිර තියෙනවා ලස්සන කූඩාරම් වගේ ගාලා අපිට කන්න බොන්න ඒ වගේ. මේ පැතින් අපිට කේක් පීසා හට් එකේම තිබ්බා. ඉතින් ෆුල් ෆන් එකක් ගන්න සුපිරිම තැනක්. මම ඔයාලට කියන්නේ දෙන්න යන්න එපා. අපි නම් උදේ ගියේ. නමුත් මේක යන්න ඕනේ 4න් පස්සේ. 4න් පස්සේ ගියොත් තමයි මේ ෆීලින් එක විඳ ගන්න ඔයාලට පුළුවන්. මොකද හරිම ලස්සනයි. ලයිට් එහෙම දාලා මට තව දෙයක් කියන්න අමතක වුණා. බෝට්ටු රයිඩ් කරනවා. ඒක පටන් ගන්නෙ නම් 4න් පස්සේ කිව්වා. 4න් පස්සේ ඉතින් ඒකේ බෝට්ටුවක් රයිඩ් කරන්න 6 දෙනෙක්ට 450ක් වුණා ඩිරම්. ඉතින් ඔයාලට ඔය පේන්නේ මම TikTok එකක් කරන එක. ඊට පස්සේ අපි යමු මූද අවට කොහමද පේන්නේ කියලා. ඔය යමුකෝ මාත් එක උඩටම. ඔන්න දැන් ඩුබායි මුළු සිටි එකම පේන ලස්සන කොහමද? ඔයාලටත් ආසයිනේ ඔය ඉර බහින්න යනකොට. ඉතින් ඩුබායි සිටි එක බර්ජ් ඛලිෆා එක හරිම ලස්සනයි. ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න, TikTok කරන්න සුපිරිම තැනක් තමයි ඩුබායි ක්‍රීක් කාබර් එක කියන්නේ. ඔන්න ඉතින් රෑ වෙලා හරිම ලස්සනයි එතන. ඒ ෆීලින් එක ගන්න ඔයාලා මේ වීඩියෝ එකකින්වත් ෆොටෝ එකකින්වත් බලලා නෙමෙයි. ඔයාලා ක්‍රීක් කාබර් එකට ගිහිල්ලාම බලලා ඒ ෆීල් එක විඳ ගන්න. ඉතින් ඊට පස්සේ බලන්නකෝ අර අවට තියෙන සුන්දරත්වය ඒවල එක කිව්වට තේරෙන්නේ. ඔය තියෙන වෝටර් ෆ්‍රන්ට් එක. ඒ වගේම තමයි මේ ඩුබායි ක්‍රීක් කාබර් එකේ තියෙන කවුරුත් අමතක කරන්නේ සන්සෙට් ස්පොට් එක. ඒකෙදි ඉර බෑගෙන යන අමුතුම ලස්සනක් තියෙන්නේ. බර්ජ් ඛලිෆා එක ළඟින් ඉර බෑගෙන යන අමුතුම ඒ ලස්සන ඒ ෆීල් එක ඔයාලට මේ වීඩියෝ එකකින් ලැබුණා කියලාත් මම හිතනවා. මේ මූමන්ට් එක හරිම සිනිමැටික් මූමන්ට් එකක්. මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ අපි යමු ආයි මෙට්‍රෝ ස්ටේෂන් එකට. අදට මගේ ලොග් එක ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකකින් අමු වෙමු. මම CN log